ආයුබෝවන්. අද ක්‍රිස්තු වර්ෂ 2025 වූ නොවැම්බර් මාස 15 වනදා සෙනසුරාදා. ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩගෝහි එම්ලිසි මාසලොක් විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිඩය. අද දවසේ මාතෘකාව අප කතා කරන වචන. දිනට නියමිත බයිබල් කොටස එපිස 4 වන පරිච්ඡේදයේ 29 වන පදයේ සිට 32 වන පදය දක්වා. අද දවසේ පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය. තේරුමක් නැති හිස් දෙඩිවිලි වලින් වැළකී සිටින්න. මන්ද ඒවා නිසා භක්තිමන්තකම වැඩියෙන් නැතිවේ. දෙවන තිමෝති දෙවන පරිච්ඡේදයේ 16 වන පදය. කලින් මා සමග සේවය කළ අයෙකු නිතරම සිටියේ තරහෙන් පුපුරමිනි. කඩදාසි විසිකිරීම, දොස් තැබීම සහ ආවේගශීලීව කෝපයෙන් අන්‍යයන් හා හැසිරීම ඇගේ ගති ලක්ෂණ විය. ඇගේ හැසිරීමේ වින්දිතයන් වූ තවත් සේවිකාවක් හා මම ඇය පිළිබඳ අගුණ කතා කරන්නට පෙළඹුණෙමි. සති ගණනාවක් අපි මේ තැනැත්තිය ගැන කොඳුරෙමින් සිටියෙමු. පසුව එක් සවසක යටකී තැනැත්තියගේ ආවේගශීලී හැසිරීමක් දුටු මම මගේ මිතුරිය සමග ඒ ගැන කතා කරන්නට සැරසුණ නමුත් ඇය මට මෙසේ පැවසුවාය. සමාවෙන්න, මට තවදුරටත් ඇය ගැන වැරදි කතා කරන්නට අවශ්‍ය නැහැ. මට ඇති වූ පුදුමය මොහොතකින් අපහසුතාවයකට පෙරළුණි. මගේ මිතුරියගේ ප්‍රකාශය තුළින් මා අවබෝධ කරගත්තේ මෙතෙක් කල මා වැඩපලේ ඕපාදූප කතා කරමින් සිටි බවයි. මින් ඉදිරියට එම සේවිකාව ගැන අගුණ කතා නොකරන්ටත් ඒ වෙනුවට ඈ තුළ ඇති බොහෝ පුදුමාකාර යහපත් ගති ලක්ෂණ ගැන කතා කරන්නටත් අපි දෙදෙනා එකඟ වීමු. අප සමග වැඩ කරන අයෙකු ගැන කතා කරන විට හෝ අප ප්‍රධානියා පිළිබඳ පැමිණිලි කරන විට මුලදී එය හානිකර දෙයක් නොවන ලෙස පෙනී යයි. එසේ වුවද එම කතාබහේ ප්‍රතිඵල හානිකරය. අප එවැනි කතාබහේ යෙදෙන විට අප හදවත් වලින් පැන නගින්නේ නොරිස්සීම, තිත්තකම සහ කෝපය පමණි. අප සමග සේවය කරන එම කාන්තාව පිළිබඳ අගුණ කතා කිරීම අප අතහැර සතුට දනවන කතාබහේ අප යෙදුනද එය ඇගේ හැසිරීම වෙනසක් ඇති වූයේ හෝ තවදුරටත් ඇය තරහෙන් පිපිරෙන ගතියෙන් මිදුනේ හෝ නොමැත. එහෙත් එය මගේ හදවතේ වෙනසක් ඇති කරමින් මට විශාල තෘප්තියක් හා ප්‍රීතියක් ලබා දුනි. අපි යාඥා කරමු. ආදරණීය දෙවිඳුනි, ඍණාත්මකව හෝ කලහ පතුරා හරින කතා බහේ නොයෙදෙන පිණිස මගේ දිව පාලනය කළ මැනව. ආමෙන්. දවසේ සිතුවිල්ල. මා කතා කරන වචන මා ලෝකයේ දන්නා ආකාරය වෙනස් කරවයි. යාඥා යොමුව. මගේ ඕපාදූපයට ලක් වූ අයෙකු. ඔබට ජේසු පිහිටයි.